ආයුබෝවන් සාමාන්‍යයෙන් වීරයෙක් නරක චරිතයක් බවට පත්වෙන එක හරිම කනගාටුදායකයි. බොහෝ වෙලාවට මේ අය තමන්ගේ රාජධානියට හොඳම දේ කරන්න තමයි පටන් ගන්නේ. ඒත් ඔවුන් මේ හොඳ දේ කරන්න යන ගමනේදී ලෝකයේ සමග ගැටෙනවා. මේ ගැටුම් නිසා ඔවුන් දැඩි දුෂ්කරතාවලට පත් වෙනවා. ඒ දුෂ්කරතා සමග ඇතිවන දැඩි කෝපය නිසා ඔවුන් තමන්ගේ අරමුණු සාක්ෂාත් කරගන්න අන්තගාමී පියවර ගන්නවා. මේ ඉරණම හොඳම මිනිසුන්ට පවා බලපාන්න පුරුවන්. ඒත් කතාවලදී නම් මේ තත්වයට වැඩිපුරම ගොදුරු වෙන්නේ රජවරු. මුලින් කරුණාවන්ත පාලකයන් වුණත් ඔවුන්ගේ අධික බලතණ්හාව සහ පෞද්ගලික වෛරයන් නිසා ඔවුන් Tamanගේ රාජධානිය විනාශ කරගන්නවා. මොකද බලය කියන දේ හොඳම මිනිස්සාවත් දූෂණය කරන්න පුළුවන්. අද අපි කතා කරන්නේ මුලින් හොඳ වීරයන් වගේ පටන් අරගෙන පස්සේ දරුණුම ඒකාධිපතියන් බවට පත්වනු ප්‍රබන්ධ ලෝකයේ රජවරුන් 10 දෙනෙක් ගැන. 10 Thorin Oakenshield, The Hobbit. Middle Earth වල වාසය කරන වාමනයන්ට රත්තරන් වලට උපන් ඇල්මක් තියෙනවා. ඒත් Thorin Oakenshield ඒක අන්තයටම ගෙනියනවා. ඔහු The Hobbit කතාවේදී ඔහුගේ රාජධානිය වන එරෙබෝර් නැවත ලබා ගන්න දරන්නේ ලොකු උත්සාහයක්. මකරෙක්ව පළවා හැරලා ඔහු රජකම නැවත ලබනවා. හැබැයි එතනින් එහාට ඔහුට ධනය පිස්සුවක් හැදෙනවා. ඔහු තමන්ගේ නිමක් නැති ධනය සංගවා ගන්න පටන් ගන්නවා. ගමේ මිනිස්සු සහ එල්ෆ්වරු ඇවිත් උදව් ඉල්ලුවත් ඔහු ඒක ප්‍රතික්ෂේප කරනවා. තමන්ගේ රත්තරන් ටික ආරක්ෂා කරගන්න යුද්ධ කරන්න පවා ලෑස්ති වෙනවා. ඔහු අවසානයේ මිය යන්න උන්න මෙන්න තියෙද්දි තමන්ගේ වැරද්ද තේරුම් ගන්නවා. ඔහුගේ මිත්‍රයාට කියනවා රත්තරන් වලට වඩා ගෙදර වටිනවා කියලා. 9 Macbeth, The Scottish Play. ෂේක්ස්පියර්ගේ මැක්බෙත්ට මායාකාරිනියන් 3 දෙනෙක්ගෙන් අනාවකියක් ලැබෙනවා. දවසක ඔහු රටේ රජ වෙනවා කියලා. මුලින් එහෙම අදහසක් නැති වුණත් ඔහුගේ කපටි බිරිඳගේ බලකිරීම මත ඔහු වත්මන් රජතුමාව මරලා සිහසුන පැහැර ගන්නවා. මේක නිසා ඔහුට ලොකු වරදකාරී හැඟීමක් ඇති වෙනවා. ඔහු දන්නවා Taman මේ රජකමට සුදුසු නැහැ කියලා. මේ හැඟීම නිසා ඔහු හිතනවා හැමෝම Tamanගේ ඔටුන්න උදුරගන්න උත්සාහ කරනවා කියලා. ඔහු පුංචිම සැකයකටත් මිනිස්සු මරන්න පටන් ගන්නවා. අවසානයේ දරුණු ඒකාධිපතියෙක් බවට පත්වෙනවා. මේ කතාව අවසන් වෙන්නේ ඔහුත් ඔහුගේ බිරිඳත් දරුණු සටනකදී මිය යාමෙන්. 8 King Harold, Harold රජු. Shrek. ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ දෙමව්පියන් මුණ ගැහෙද්දී ඇතිවන අපහසුතාව වගේම එකක් තමයි හැරල්ඩ් රජතුමාටත් ඇති වෙන්නේ. ඔහු ෆාෆා අවේ කියන රාජධානියේ නිසිපාලකයා. ඔහු ආදරයෙන් දියණියව සහ බෑනාවන ශ්‍රෙක්ව පිළිගත්තත් ශ්‍රෙක් යක්ෂයෙක් ඕග බව දැක්කම ඔහුගේ සතුට නැති වෙනවා. Tamanගේ පවුලට යක්ෂයෙක්ව පිළිගන්න බැරි නිසා ඔහු ශ්‍රෙක්ව මරන්න කුලීමිනිමරුවෙකුට බාර දෙනවා. ඇයි ඔහු මෙහෙම කරන්නේ? ඔහු රහසින්ම මැඩියෙක්, ෆ්‍රොග් ප්‍රින්ස්. ශාපයක් නිසා මැඩියෙක් වගේ ජීවත් වුණු ඔහුට ඇත්ත ප්‍රේමය සහ මායා බලයෙන් මිනිසෙක් වෙන්න ලැබුණා. ඒ නිසා ඔහු හැම වෙලේම ලස්සනට පිරිසුදුව ඉන්න උත්සාහ කළා. දුවත් යක්ෂණියක් වුණාම ඒක ඔහුට දරා ගන්න බැරි වුණා. ඒත් අන්තිමට ශ්‍රෙක් සහ දුව අතර තියෙන සැබෑ ආදරය දැක්කම ඔහු Tamanගේ වැරද්ද තේරුම් අරගෙන ඔහුව බේරගන්න Tamanගේ මනුෂ්‍ය ස්වරූපය පවා කැප කරනවා. මැඩියෙක් විදිහට ඔහු හොඳ මිනිසෙක් වුණා. 7 ඒරිස් දෙක ටාගේරියන්, Game of Thrones. ඒරිස් දෙක ටාගේරියන් කියලා කිව්වට ටාගේරියන් පරම්පරාවේ තරම් හොඳ පාලකයන් නොවුනත් ඒරිස් දෙක තමා නරකම උදාහරණය. ඔහු මුලින් රාජධානියේ සංචාරය කරන සාදපවත්වන ප්‍රීතිමත් රජෙක්. ඒ නිසා රටේ සමෘද්ධිමත් කාලයක් උදා වුණා. හැබැයි හොඳ කාලය වැඩි කල් තිබුණේ නැහැ. අවාසනාවන්ත විදිහට ඔහුට දරුවන් කිහිප දෙනෙක්ම නැති වෙනවා. මේක නිසා ඔහුගේ ස්වභාවය වෙනස් වෙනවා. හැමදේටම බය වෙන්න පටන් ගන්නවා. තත්ත්වය තවත් දරුණු වෙන්නේ කැරලිකරුවන් විසින් ඔහුව අල්ලාගත්තට පස්සේ. බේරියාවට පස්සේ පිස්සු රජු කියලා අන්වර්ථ නාමයක් ලැබුණු ඒරිස් හැමෝම තමන්ගේ සතුරන් විදිහට දකින්න පටන් ගන්නවා. ඔහු පුංචිම දෙයටත් මිනිසුන් දස්දහස් ගණන් මරන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම මිනිසුන්ව පණ පිටින් පුළුස්සා දානවා. අවසානයේදී ඔහුගේම ආරක්ෂකයා විසින් ඔහුව මරා දමනවා. 6 ආර්තස් මෙනතිල්, වෝක්‍රාෆ්ට් විශ්වයේ වීරයෙක් විදිහට හිටපු ආර්තස් මෙනතිල් ලොඩෙරෝන්හි කුමාරයා. ඔහු ලිච් කින්ගේ සේනාවට එරෙහිව සටන් කරන්න පුහුණු වෙන දක්ෂ නයිට්වරයෙක්.
ඔහුගේ වීරත්වය හැමෝටම ආදර්ශයක් වුණත් සතුරන් නැති කරන්න තියෙන අධික ආසාව නිසා ඔහු අන්තගාමී වෙනවා. වසංගතයක් පැතිරුණු මුළු නගරයක්ම ඔහු මරලා දානවා. පස්සේ ඔහුට අවශ්‍ය බලය ලබා ගන්න ශාපලත් කඩුවක් පාවිච්චි කරනවා. මේ කඩුව ඔහුට බලය දුන්නත් ඔහු ලිච් කින්ගේ මෙහෙගරුවෙක් බවට පත් කරනවා. ඔහුගේ අලුත් ස්වාමියා ඔහුට ආන කරනවා තමන්ගේම රාජධානියට පහර දීලා තාත්තව මරන්න කියලා. මේ විනාශකාරී ක්‍රියාවන් නිසා ආර්ථස් ලිච් කින්ගේ තනතුර ලබාගෙන හිම සිංහාසනයේ ඉඳගෙන අපාය හමුදාවන් මුදාහරිනවා. වාසනාවකට අලුත් වීරයන් පිරිසක් ඇවිත් ඔහුව පරාජය කරලා ඔහුගේ ආත්මය නිදහස් කරනවා. 5. සියුස් God of War. ඔලිම්පස්හි රජුවන සියුස්ව God of War ගේම් එකේදී නිරූපණය කරන්නේ අමුතුම විදිහට. මේ කතාවේදී ඔහු ටයිටන් වරුන්ගෙන් අනෙකුත් දෙවිවරුන්ව බේරාගෙන සමෘද්ධිමත් යුගයක් ඇති කරනවා. ඔහු මුලින් සාධාරණ පාලකයෙක්. හැබැයි ස්පාටන් රණශූරයෙක් වන ක්‍රේටෝස් විසින් යුද්ධයේ දෙවිය වූ ඒරිස්ව මරා දමූ දවසෙන් පස්සේ සියුස් වෙනස් වෙනවා. ක්‍රේටෝස් පැන්ඩෝරාගේ පෙට්ටිය විවෘත කරනවා. ඒකේ තිබුණු ලෝකයේ සියලුම නපුරුකම් සියුස්ව වටා ගන්නවා. ඒකෙන් සියුස් කලින් සටන් කරපු භීතිකාවෙන් පෙළෙන ඒකාධිපතියෙක් බවට පත්වෙනවා. ඔහු තමන්ගේ පවුලේ අයට පොඩිම වැරද්දක දඬුවම් කරනවා වගේම ක්‍රේටෝස්ව මරන්නත් උත්සාහ කරනවා. අවසානයේදී මේ සියල්ලම අවසන් වෙන්නේ ක්‍රේටෝස් විසින් මුළු ඔලිම්පස් කන්දම ගිනි තබා විනාශ කිරීමෙන්. 4. රදවිඩ් 5. රදවිඩ් 5 The Witcher. විචර් කතාවල එන රජවරුන් අතර හොඳ රජවරුන් අඩු වුණත් රදවිඩ් 5 කියන්නේ ළමා කාලයේ පටන්ම නරක පැත්තට ගිය කෙනෙක්. තාත්තගේ ඝාතනයෙන් පස්සේ පුංචි කාලෙදිම රජ වුණත් ඇත්ත බලයේ තිබුණේ රාජ්‍ය නිලධාරීන් අතේ. මේකෙන් කලකිරුණු ඔහු තමන්ගේ අනන්‍යතාව ඉතිහාසයේ සටහන් කරන්න තීරණය කරනවා. The Witcher games වලදී රදවිඩ් පිස්සුහුජෝ උන්මත්තක කෙනෙක් බවට පත්වෙනවා. ඔහු දක්ෂ විදිහට තමන්ගේ රාජ්‍යධානිය ශක්තිමත් කරනවා. හැබැයි ඒ බලය පාවිච්චි කරලා තමන්ගේ සතුරන්ව දරුණු විදිහට මරලා දානවා. විශේෂයෙන්ම ඔහු ඉන්ද්‍රජාලිකයන්ට දරුණු ලෙස වෛර කළා. අවසානයේදී මේ අන්තගාමී පියවර නිසා ඔහුවම හිටපු උපදේශකයෙක් විසින් ඔහුව ඝාතනය කරනවා. 3. Aquaman DC Comics. සුපිරි වීර කතාවක් වුණත් ඇක්වාමෑන්ගේ කතාවේ තියෙන්නේ වීර රජෙක් ඔහුගේ රාජධානිය නැවත ගන්නා සම්භාව්‍ය කතාවක්. ඔහු මුලින් මිනිස්සෙක් සහ ඇට්ලාන්ටිස්හි පිටුවහල් කළ රැජිනකගේ පුතෙක්. ඔහු සාගර ජීවීන්ට ආදරය කළා. ඔහුගේ නිහතමානී මනුෂ්‍ය හැදී වැඩීම නිසා ඔහු ඇට්ලාන්ටිස් සහ මතුපිට ලෝකයේ අතර සාමකාමී පාලමක් වුණා. හැබැයි මේ සමබරතාව පහසුවෙන් පෙරලෙන්න පුරුවන්. The Flashpoint Paradox කතාවේදී Wonder Woman සමග ආතරට අනියම් සම්බන්ධයක් ඇති වෙනවා. මේක ඔහුගේ බිරිඳට දරා ගන්න බැරි වෙනවා. මේ ගැටුමෙන් බිරිඳ මිය ගියාට පස්සේ හදවත බිඳුණු ඇක්වාමෑන් වන්ඩර් වුමන්ට විරුද්ධ වෙනවා. මේ යුද්ධය නිසා DC විශ්වය දෙකට කැඩෙනවා. මුළු ග්‍රහලෝකයම විනාශ වෙනවා. වාසනාවකට මේක සිද්ධ වෙන්නේ විකල්ප යථාර්ථයක විතරයි. දෙවනි එක සිම්බා එම නැත්නම් සිම්බා කියන සිංහයා. The Lion King කතාවම තියෙන්නේ සිම්බා එම නැත්නම් සිම්බා කියන සිංහයා විශිෂ්ට පාලකයෙක් බවට පත්වීම ගැන. මුලින් ඔහුට තාත්තවන මුෆාසාගෙන් ඉගෙන ගන්න ලැබෙන්නේ ස්වභාව ධර්මයේ සමබරතාව ගැන. ඛේදවාචකයකින් පස්සේ ඔහු රාජධානිය බාරගන්නවා. මාමගේ විනාශයෙන් රට බේරගන්නවා. හැබැයි The Lion King 2 Simba's Pride කියන සීක්වල් එකේදී සිම්බාට වෙන්වගිය කණ්ඩායමක් සමග යුද්ධ කරන්න වෙනවා. මේ අය ඔහුගේ දුෂ්ට මාමාට තාමත් පක්ෂපාතීව හිටපු අය. සිම්බා තමන්ගේ තාත්තා වගේම තමන්ට පිටුපසින් පිහියෙන් අනීවි කියලා බය වෙලා මේ අයව රාජධානියෙන් පළවා හරිනවා. මේ නිසා පිටස්තරයන් තවත් කෝප වෙනවා. අවසානයේ සිම්බා යුද්ධ කරන්න යනවා. යුද්ධේ නවත්වන්නේ ඔහුගේ දියණියයි. ඇය පිටස්තර කණ්ඩායමේ කෙනෙකුට ආදරය කරලා මේ අයත් සාමාන්‍ය මිනිස්සු බව සිම්බාට තේරුම් කරලා දෙනවා. එතකොට ඔහු හැමෝටම රජෙක් බවට පත් වෙනවා. 1. ආතර් පෙන්ඩ්‍රගන්. ආතූරියන් ලෙජන්ඩ්ස් වල ආතර් පෙන්ඩ්‍රගන් කියන්නේ මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රේෂ්ඨතම ආරක්ෂකයා විදියට දෛවීන් නියම වුණු රජෙක්. ඔහුට විලෙන් ලැබුණු පරම්පරාගත කඩුව වන එක්ස්කැලිබර් ලැබෙනවා. ඔහු මැජික් කාර්යය වන මර්ලින්ගේ මඟ පෙන්වීම යටතේ මේ කඩුව පාවිච්චි කරලා මුළු රටේම සතුරන් පරාජය කරලා සමෘද්ධිමත් කැමලට් රාජධානියක් ගොඩනගනවා. ඔහුගේ රවුම් මේසය හැදුවේ හැමෝම සමානයි කියන සංකල්පය මත. හැබැයි මේ විශ්වාසවන්ත නයිට්වරුන්ගෙන් කෙනෙක් තමයි ඔහුගේ වැටීමට මුල.
ඔහුගේ බිරිඳ වන ග්විනීව සහ ඔහුගේ හොඳම නයිට්වරයා වන ලැන්සෙලොට් අතර ඇතිවන සම්බන්ධය ආතරගේ හිතේ අවුල් ඇති කරනවා. ඔහු මේ දෙදෙනාවම ද්‍රෝහීන් විදියට සලකනවා. මේ දුකට තවත් දුකක් එකතු කරන්නේ ඔහුගේ අවජාතක පුත්‍රයා වන මෝඩ්‍රෙඩ් විසින් රාජධානියට අවුල් ඇති කිරීමයි. ආතර් පුතා මරා දැමුවත් ඒ ලේ වැගිරුණු සටනින් රජුගේ ජීවිතයත් නැති වෙනවා. ඒ විදියට කැමලට්හි ස්වර්ගීය යුගය අවසන් වෙනවා.